खंड बुड़ ओक අපිට වෙන්නේ खंड බොණ්ඩ බැරුව අපි මැරෙනවා මොකක්ද මේකේ පිරිමහන්න තියෙන එදිරිවාදික මොකක්ද ඇහැටි මේ පැත්තේ රණ්ඩු දබරන නැතුව නෑ බොන්න තියෙන ගැටලු වඩු තියෙනවා බොන්න පැතිවල තමයි ප්‍රශ්න ගොඩක් තියෙන්නේ මිනිස්සු මේවා තේරුම් ගන්නේ නැහැ මොනාටද ඇහැටි කුණහරුප කියවුට් වෙන්නේ ධනංජානි සරියුත් හාමුදුරුවන්ට කියනවා වට පස්සේ හාමුදුරුවනේ වෑයක් අරගෙන රහිනවා වගේ මගේ ඔළුව කියලා එච්චර වේදන ධනංජානි කියලා කියන හොඳ සෙල්ලම් දාපොර රජුරෝගේ හොඳ හිතවතේ ඔය අද කාලේ පහුගිය කාලේ හිටියන්නේ නැද්ද ආණ්ඩු වලට සම්බන්ධ වෙලා හැම එකකින්ම හොරා කෑවේ ඒ මන්ත්‍රීට සම්බන්ධ වෙලා මොකද කරන්නේ ඒ පාරට කොන්ක්‍රීට් දාන්න එකකින් හොරා කරනවා මේ පැතිවල නම් මිනිස්සු ඉඳ නැති ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම හිටියා හම්බෙන පුඩුවෙන් ඉඳන් නේ හැම එකකින්ම හොරා කෑවා එහෙම කාලා ධනංජානිත් එහෙම තමයි හිටියේ අන්තිමේට ධනංජානි කියනවා හාමුදුරනේ දෙන්නේ දෙපැත්තට මගේ බඩ පළලා අදිනවා වගේ මට වේදනාවක් සරියුත් හාමුදුරුවෝ අහනවා ඔහොම දුක වේදනාව කියාගෙන ධනංජානි කියනවා හාමුදුරුවනේ අර කෙහෙල් කඳක් පොතු වරින්න උඩින් ගලවන්න බැන්නේ කපලා උඩින් වතුර ගලවන්න බැන්නේ ඒ වගේලු හාමුදුරුවනේ මගේ යටිපතුලේ ඉඳන් දෙපැත්තට මස් අදිනවා වගේ මට තේරෙනවා සරියුත් හාමුදුරුවෝ අහනවා කොයි අර හිටපු කට්ටිය ධනංජානි කියනවා මට තිබ්බයි වතුර බොන්න බෑ අහනවා කොයි දරුණු कोई बिरद कोई यार कोई असलवास कोई हितवत मैं महत्तर कोच्चर हितवतुन उदव करना है तीन मनुष्य कमट और धटमत गदिया गंडोड जीविते हतुरकं करन्ने कवुद अप्पेन उदव गत्त मिनिස්සුද නැති මිනිස්සුද අපෙන් උදව් ගත්ත මිනිස්සු ඔය තෝරන තරම් කියලා ධාමුදුරනේ අපි නම් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා නේද අර අපිට තට්ටුව දාන්න තරමක් දාන්න කවුද පිට මිනිස්සුද අපේ මිනිස්සු හොඳට මතක තියාගන්න ජීවිත අපේ මිනිස්සුන්ට කොරලා කඹරලා ගිහිල්ලා මේ ධනංජානට වෙච්ච සරියුත් මහරහතන් වහන්සේ බලනවා ධනංජානි අවීචි මහා නරකේ උපදින්න සූදානම් සරියුත් මහරහතන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් ධනංජානිගේ හිත යොමු කරනවා කොහාට නරකයේ තුලින් තිරිසන් ලෝකයට යොමු කරනවා ධනංජානි නරකයට වඩා තිරිසන් ලෝකය හොඳයි නේද කියන්නේ ධනංජානි තිරිසන් ලෝකයට වඩා പ്രേත ලෝකේ හොඳයි නේද පින්නත්නේ ඒ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් ඔය වැඩේ කාටද කරන්න පුළුවන් සරියුත් හාමුදුරුවන්ට විතරයි ඇයි උන්වහන්සේට අප්‍රමාණ ප්‍රඥාවක් තිබ්බා මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ මෙහෙවලා ටික ටික ධනංජානි කියන දිව්‍ය ලෝකවලට ගෙනල්ලා ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ නවත්තනවා බලන්න අපිට එහෙම ඇසුරක් තියෙනවා අපිට එහෙම කල්යාණ මිත්‍රයෝ ඉන්නවා ඔය
ඔය ඉතින් මේ ආත්මේ හදාගන්න එකක් තමයි. මේ ආත්මේ ගොඩනගා ගන්න එකක් තමයි. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙන් නැමැත්තුවට පස්සේ ධනංජාන කලුරේ ගියා. මැරෙනවා. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බුනහම බුදුහාමුදුරුවෝ අහනවා සරියුත් හාමුදුරුවන්ගේ කොහෙද ගියේ? බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. මේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කියනවා ධනංජානි මගේ මිත්‍රයා හම්බෙලා එයාගේ ආත්මය සපවත් කරන්න ගියා. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට දේශනා කරනවා සාරිපුත්‍රය තව ටිකක් කිව්වනම් මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ උපදින්නේ සෝවාන් වෙලා. පින්නතුනේ සරියුත් හාමුදුරුවෝ විගස බ්‍රහ්ම ලෝකෙට වඩිනවා. වැඩම කරලා ධනංජානට සෝවාන් වෙන්න බණ කියලා ආපහු වඩින්නේ. ඒ ප්‍රඥාව උන්වහන්සේලාට තිබ්බා. එදා ඉඳන් තමයි බුදුහාමුදුරුවෝ දේශනා. ඇයි බුදුහාමුදුරුවෝ කිව්වේ බ්‍රහ්ම ලෝකේ ප්‍රමාණවත් නැහැ කියලා? නිවනයි වැදගත්. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු ආශ්‍රයංසය කරලා මේ පිංක සබ්බ දුක්ඛා පමුච්චතු සියලු දුක් විඳින්න ඕන. අහන්න බණ පදයක් ගන්න ජීවිතයට එක්කව කරගන්න ඕන මොනවද? අර යථාර්ථයට මුණ දෙන්න වෙන හින්දා ජරාවට ව්‍යාධියට මුණ දෙන්න වෙන හින්දා අර මම ඔබතුමාට කිව්වේද ඒක මගේ ප්‍රදේශයේ කියන්නේ නැහැ. අක්කා කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ හොඳින් ඉන්න මිනිස්සුන්ට මේවා කියන්න පින් සිද්ධ වෙයි. ඔය මානසික රෝග තියෙන උදවියේ ඉන්නවනේ කවදාවත් කටක් කරලා කියන්න එපා උට පිස්සු කියලා නම් කියන්න එපා. අපි කියන්නේ නැද්ද එහෙම? ඒ මනුස්සයා බෙහෙත් බොන මනුස්සයෙක් කියලා අවතක්සේරු කරන්නේ නොසලකා හරින්න පැත්තකින් කියන්නේ ගම්වල මිනිස්සු කරන මා සික්කිත වැඩ ඔය අනේක හෙලා දකින්න අනේක පෙළනේ මෙතුමන්ලට අත්දැකීම් ඇති ඕන තරම් අය මොකෙක්වත් බේර ගන්න කතා කරනවා. අඹරලාම දානවා මිසක් නැතිම කරලා දානවා මිසක් ඔය කට තිබ්බ පළියට කියවන්න එපා. අර අක්කා කියනවා දවසට බෙහෙත් පෙති 15ක් වුණා හාමුදුරුවනේ. බිව්ව නැත්තම් මගේ මානසික රෝගය වැඩි වෙනවා කියලා. එහෙම වෙන්නේ ඇයි? මිනිස්සුන්ට කියනවා දොස් කියනවා. පිස්සෝ කියලා බයිනයි. ඇත්තටම මානසික රෝග තියෙන මිනිස්සු අපි වාහනයකවත් දාගෙන යන්න කැමතිද? පුද්ගලිකව හිතන්න. ගෙදරකටවත් ගෙන්න ගන්න කැමතිද? නිරන්තරයෙන් එහෙම මිනිස්සෙකුට අනුකම්පා කරන්න හම්බෙන්නේ මොන ආත්මේ පුදුනහම. මං කියන්නේ මේ ලෙඩු ගෙවල්ලා ගෙනලා තියාගන්න කියලා. ප්‍රතික්ෂේප කරන්න එපා. එමිනිස්සුන්ට කරුණාව දක්වන්න. එමිනිස්සුන්ට නෙමෙයි හැම කෙනෙකුට. දැන් ඔය බල්ලෙකුට පිස්සු වැදුනහම මරනවනේ. මරණවන සාමාන්‍ය ගම්වල ගහලා මරන පිස්සු බල්ලෝ කියලා. ඕක අපිට සංසාරේ වෙන්නේ නැද්ද? කොච්චර නගරවල ඉන්නවදනේ ඒ මානසික රෝග තියෙන උදවිය. බලන්නකො මේ පින්නතුන් හරි අපූර්වට ඉන්නවනේ. ඒ මිනිස්සු කවදානම් මම පිළිවෙලට ඇඳගෙන ගිහිල්ලා සාදු කියලා බණක් අහන්න
ආත්ම භාවයේ ලැබෙ සංසාරේ බොහොම කාලෙකින් හැම කෙනෙකුටම අනුකම්පා කරන්න. අර සහෝදරිය කියනවා හාමුදුරුවනේ බෙහෙත් බිව්වේ නැති වුණාම ලෙඩේ වැඩි වෙනවා. ලෙඩේ හොඳ වුණාම ලෙඩේ ගැන හිතනවා. බලන්න. බෙහෙත් පෙති 15 අතට ගත්තාම හිතනවලු සංසාරේ මොන පවක් කරලා ඇද්ද කියලා. මොනවාද අපිට තියෙන ප්‍රශ්න කියමු බලන්න. අපි විහිං ගොඩනගන ඒවා විතරයි තියෙන්නේ. කාලෙකින් ලැබුණු මිනිසත් භවය තුල හරි පරිස්සමෙන් ජීවත් වෙන්න. මරණව කවදාද ඔකින්ද බලන්න. ආස්වාසම ඉන්න. පුදුම පැලියාවක් නැති. ගෙදර ත්‍රිවිල් එකක් නවත්තලා තියෙන්න බෑ. ඒ උන්ටේ වල ලැබෙන්න හොඳ නැහැ. එහෙමයි කියන්නේ. මේ පැතිවල නම් පෙස්සන් ගහන්න නැද්ද? බොහෝ පැතිවල පෙස්සන් ගහන ළමයාට ඉන්නවා, ලෑම්මාට දිනවා, ට්‍රැක්ටර් දිනවා, කොල්ලෝ හමුදාව ඉන්නවා කියලා. අතින් පයින් යනවානේ. අනුන්ට ලැබෙන එකට පුදුම ඉරිසියාවක් තියෙනවා. ඔය අර මේ පැතිවල රා තියෙනවා. නෑ එහෙම එකක් කියනවනේ. ඔය පොලිසියට කෝල් දෙන්න නැත්නම් අර කරා බලමු කියලා. අර මැරෙනවදනේ. මිනි මරනවා. මොකද මේ රත්තොට යට කරනවද රාවලින් නෑ. අනේ ගිහින් බලනකොට රා බෝතල් දෙයක් විතර ඇති. මොකේද? ඉරිසියාව වෛර විරමහනවා නෙමෙයි. මේ ඇලේ යන වැලි ටිකක් කුඩු දෙකකින් ගොඩ දා ගන්න බෑ. රජ වෙන්න දර වැලි විකුණලා. මිනිස්සුන්ගේ එකමුතුකමක් නැහැ. එකමුතුකම තිබ්බනම් පොලිසියට ප්‍රශ්නයක් තියෙනවා. නිලධාරි මහත්තුරු කියනවා හාමුදුරුවනේ බේරෙන්න බැරි හින්දා මේ ආවේ කියලා. ඇයි නකම් වන්නව නයින් ගන්නවා. අත්තක් ගහක් කපන්න බෑනේ උඹස කතා ගන්න බාල්කයක් තියාගන්න. කෝල් කර. මේ පැතිවල නම් එහෙම නැත්නම් මං කියන බොහෝ පැතිවල එහෙම. අනේ පැතිවලට වඩා වැඩි වගේ. අතන මතක් වෙනවද ඇති අපේ ගමේ අහවලා ආවයි කියලා. මතක තියාගන්න. මිනිස්සෙකුට කරුණාව දක්වන්න පුළුවන් හිතක් පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. වෛර පරිමහන එක නවත්තන්න. අද ධර්ම දේශනාවට එනකොට හිතේ හදවතේ වෛරයක් තිබ්බනම් කවුරු හරි ගැන ඇත්තකේ හම්දුන්නේ අපි හොඳට හිටියට වඩා නෑ නේ උන් අපිට එහෙම නෑ නේ කිය. ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳ, ඒ මිනිස්සුන්ගේ තියෙන නරක, ඒ මිනිස්සුන්ගේ සත්පුරුෂකම අසත්පුරුෂකම ඒක ඒ මිනිස්සු ළඟ තිබ්බා. අපි නඩත්තු කරන්න ඕන මොකක්ද? අපේ තියෙන සත්පුරුෂකම විතරයි. ඔය ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ගාමන්ට් එක බණකට ගියා. 7000ක් විතර වැඩ. ඒක HR මැනේජර් මට කියනවා හාමුදුරුවෝ අවුරුදු 20 ගානක් ඔබද සර්විස් එක. මේ වෙනකන් එක මිනිස්සෙක් ඇවිල්ලා කිසි කෙනෙක්ගේ ගුණයක් හොඳක් කියලා නෑ. ඕන තරම් වීඩියෝ කරලා පවා ගෙනල්ලා පෙන්වනවලු වැඩ කරනකොට කෝල් ගන්නවා කියලා. මිනිස්සු හරි කැමති මොකේද? අනේකට වරද්දන්න. මිනිස්සු හරි කැමති අනේකට දඬුවම් දෙන්න. අදිෂ්ඨාන කරගන්න. හතුරෙකුටවත් දඬුවම් දෙන්න එපා. හතුරටත් මෛත්‍රී කරන්න. දැන් මේ පේනවනේ දාන්නු ආපු ගමන් වෙච්ච දේශපාලන පරිවර්තනයනේ. ඒ කාලේ ඡන්දයක් දෙනපුවම මොනවාද මේක නොවෙන්නේ? මේ ගහන රතින්ගම කොච්චර ගෙවල් පත්තු කරනවා.
ප්‍රතිඥා කරලා කප්පත්තු කරුවා. මම මේ ජීවි කියලා කියනව නෙමෙයි හොඳේ. ඔබතුමා මෙතන ඉන්න හින්දා කියනවත් නෙමෙයි. වෙච්ච වැටට පේන්න දෙන එක. අර ඔෆිස් එක කඩුවා මේ ඔෆිස් එක කඩුවා කියලා ගත්තා. ඉස්සර මොනවාද තිබ්බේ? මේ වගේ මරා ගන්නවනේ නේ හිටියනේ මාතලේ මහතවන්ත දඩබ්බර චරිත ඒවත් දැන් නැහැ. දැන් නිකන් ඡන්දයක් තියනවද නැද්ද කියලාවත් නැහැ තිබ්බහම දැනෙන්නේ නැහැ. ඇයි අන්න සදාකල් පිළිතුරු ඕක තමයි බුදුහාමුදුරු ඉගන්නේ. නහි වේරේන වේරාණි සම්මන්තිද බුදාච අවේරේන ච සම්මන්ති. වෛර කරපු මිනිස්සුන්ට මොකක්ද බුදුහාමුදුරු ගන්නන්නේ? මෛත්‍රී කරන්න. අපිට ගහපු බැනපු මිනිස්සුන්ට පෙළපු මිනිස්සුන්ට හතුරුකම් කරපු මිනිස්සුන්ට අපිට අවස්ථාව ආපුවාම මම ගොම් කතාවක් දෙනවා නේද? කොකාට වාරය නැති තිත්‍යට දෙවාරයයි. ඒක ඉවර වෙන එකක් ආයෙත් කොකාට වාරයක් යනවා. මේක නවත්තන්නයි ඕනේ. දැන් ප්‍රශ්න නැහැ. කවුරුත් හොඳින් සාමය ප්‍රතිස්ථාපනය වුණා. මෛත්‍රිය කරුණාව තහවුරු වුණා. ආය අර කුණු උඩේන්නේ නැහැ. ඒ නිසා ඒ දවන්ත දේශපාලන පරිවර්තනයක් රටේ වෙනවා. මෙහෙම කරනකොට සමහර අම්මලා තාත්තලා අහනවා මෙවුන් ඇවිල්ලා මොනවද කෙරුවේ කියලා. මතක තියාගන්න මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස හරිය වැදගත්. මොකක් නැතත් බුදුහාමුදුරුවෝ ගන්න බොය හතුරුන්ට මෛත්‍රී කරන්න වෛර කරන්න එපා කියලා කියපු එක ප්‍රායෝගිකව භාවිතා කරාට මේ ආණ්ඩුවට ඇත්තටම පිං සිද්ධ වෙන්න ඕනේ. ආයෙ වෙන්නේ නැහැ. ඒවා ගෙවල් වල පටන් ගන්න මේ කියනකොටත් ඇත්තන්ගේ හදවතට තට්ටුවක් දාලා බලන්න මගේ සහෝදරයා සහෝදරිත් එක්ක මම එච්චර හොඳ නැහැ. මගේ සහෝදරයා සහෝදරිය එක්ක අතකින් දිහාමුදුරනේ අතේ දුරින් තමයි ආශ්‍රය කරන්න කියලා. වැඩි නැහැ කියලා කියනවා. වැඩි නැති වුණාට කමන්නේ අතේ දුරින් හිටියත් එකයි නැතත් එකයි. හදවතේ වෛරයක් තියාගන්න. මෙහෙම කියනකොට කියනවා හිතේ තරහක් වෛරයක් නැහැ ඒ උනට කතා බහ කරන්නේ නැහැ කියන. තරහක් වෛරයක් නැත්නම් මොකද කතා බහ කරන්නේ නැති? තරහ වෛරය කියන හින්දා තමයි කතා නොකරන්නේ. තරහක් නැලු ගෙවල් වල යන්නේ. ඉතින් තරහ නැත්නම් ගෙවල් වල යන්න පුළුවන්. තරහ නැති කරගන්න. වෛරය නැති කරගන්න. hina වෙන්නේ නැති කතා කරන්නේ නැති මිනිස්සුත් එක්ක හොඳට hina වෙන්න. ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර දිහා බලාගෙන අපේ සත්පුරුෂකම උඩයට ගහගන්න එපා. අනිත් පැත්තේ ප්‍රතිචාරය මොකදින්වත් අපේ මනුස්සකම විතරක් ඉස්මතු කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ සංසාරේ උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කතා කරන්න බෑ. උපදින සේරටම කන් ඇහෙන්නේ. උපදින සේරටම ඇස් පේන්නේ. උපදින සේරටම රස්සා කරන්න බෑ. ඔයත්තන්ට හම්බලා තියෙන මහ භාග්‍යවන්ත අවස්ථාවක්. පොලිස් දෙපාර්තමේන්තුව තරම් අධික පීඩනයක් තියෙන රස්සාවකුත් නැහැ. අධික විදිහට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් රස්සාවකුත් නැහැ. හැම වෙලේම නීතිය කඩන්න තුන මණ්ඩ බලන්න. නීතිය කැඩුවොත් වැරදි. නමලා උදව් කරන්න මිනිස්සුන්ට හැමදාම එහෙමයි. උදව් කරන්න ආපු තැන්වල උදව් කරන්න. හැබැයි රටේ පොදු නීතියට නම් බුදුහාමුදුරුවෝ උගන්වනවා
මහණෙනි රජුගේ නීතියට අවනත වෙන්න ඕනේ. නීතියට ගරු කරන්න ඕනේ. යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් මනුස්සකම වෙනුවෙන් ඔය අපි බොහෝ දෙනෙක් ඒ යුක්තිය සාධාරණත්වය මනුස්සකම කියන ඉස්මතු වෙනුවෙන් අපිට ලෙන්ගත් තරමට නෙමෙයි අපේ මිත්‍රත්වයේ තියෙන තරමට නෙමෙයි ඒ හින්දා ඒවා හැම කෙනෙකුටම මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. හැම කෙනෙකුටම ලැබියාව තියෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ධනංජානිට වෙච්ච දේ මේ අත්තන්ට වෙන්න හොඳ නැහැ. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ නාස්ති නොකර ජීවත් වෙන්න. තව එක කාරණයක් තියෙනවා මම බොහොම උමනාවෙන් කියන්නම්. දැන් මේ සභාපතිතුමත් ඉන්නවා ස්ථානාධිපතිතුමත් ඉන්නේ. මේක පුළුවන් ඔය ප්‍රාදේශීය ලේකමුත් එක්ක වුණොත් හොඳට කරන්න පුළුවන්. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නෑ බොහෝ පැතිවල ගහනවා ඒක. පොඩි පොඩි ඔය නෙපෙති වර ගණන් මන. අරක්කු බෝතලයක් බොයි දෙකක් බොයිනේ ආයෙ පහෝදා නැගිටින්න බෑ. මේ අවුරුදු 17 18 පැටවුනේ. ගහුවොත් එහෙම දෙකට කැඩෙනවා. මේ කෝටු කෑලි වගේ අඟවල් තියෙන්නේ. ඒ හරි පුදුම විදිහට මේ પરම්පරාව විනාශ වෙනවා. දැන් මේ පැතිවල නම් හදන්න බැරි කමක් නැහැ. දැන් මම දකුණේ පළාතේ මම වැඩසටහන් ගොඩක් කරනවා. ඉතින් මේ දැන් ඔකට දරුවෙක් කතා කරා අවුරුදු 20යි. අම්මා තාත්තට හදන්න බැරි වෙච්ච මම හාමුදුරනේ එක බණෙන් හැදුනා කියලා. මං හවද මොකක්ද හැදලා කියලා කරන්නේ කියලා. නෑ මේ ඊ හැන්දෑවේ තාත්තාගේ තේදී මං කිව්වා. බලන්න. ඒ කියන්නේ නන්නත්තර වෙච්ච දරුවා. දැන් මේ අම්මලා තාත්තලාට කොච්චර සතුටුද අපේ දරුවෝ ඇවිල්ලා රෙදි ටික හොදනවා. බැරි පුළුවන්කම නෙමෙයි. දරුවෝ හැදෙනවා. ඉතින් මේ අම්මලා තාත්තලාත් කතා කරන්නේ දරුවන්ට තාතෝ කියලා. සමහර අම්මලා ඉන්නවා ළමයින්ට අපූර්වට කියනවා තොපි හැදුවට වඩා හොඳයි නිකන් ඉන්න කියලා. කියන්නේ නැද්ද? තමන්ගේ දරුවන්ට සමහර තාත්තලා ඉන්නවා මේ තමන්ගේ දුවට පිට මිනිස්සු පාවලා දීලා බයි. ළමයි පුදුම පීඩණයෙන් ඉන්නේ. ඒ අනිත් පැත්තේ දෙමව්පියෝ පීඩණය. ඉතින් ගෙවල් වල ගිනි ගත්ත ගමන් නෙමෙයි දැන් වෙලෙම තියෙන්නේ. එක ගෙදරකවත් සතුටක් නැහැ. ඇයි? එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ. එකට ටෙලිනාට්‍යයක් එකට බලන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. මිනිස්සු එකට පන්සලකට යන්නේ. එහෙනම් පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩසටහන අපිට කියන්නේ අපි එන්නේ හොඳට හදන්න පුළුවන් හැදෙන හින්දා මේ කියන්නේ මේ ගම්වල මිනිස්සුන්ගේ තියෙන මේ ඔලු මලවල් මේ කොහොම පුංචි කාරණා ටික ටික මේවා යොමු කරන්න ඕනේ පරිසරයන් වලින් මුදවන්න ඕනේ දරුවෝ ටික බේර ගන්න ඕනේ පරිස්සම් කරගන්න ඒ දරුවෝ හරියට මේ පිළිකා සහගත මිනිස්සු සමහර තරුණයෝ මේ පොඩියෝ අල්ලගන්න මේ ගෑනු ළමයි අර සිල්ලපාට වතුර බෝතල් වලට අරක්කු දාගෙන ගිහිල්ලා බොනවනේ අතට අහුණා ඒකයි මම කියන්නේ 10 පන්තිකෙන් ඉස්කෝලේ කියන්නේ අර පේන්නේ නැහැ සිල්ලපාට නිකල් බෝතල් තියෙන්නේ ඕකට දාගෙන ගිහිල්ලා අරක්කු බොනවා කොහෙද බොන්නේ ඉස්කෝලේ ළමයි टॉयलेट එකට යනවා පීටි බීලා ඉස්කෝලවල තියකර ඇතෑරලා වාගේ පහදන්න බෑ අයියෝ හරි මුරණ්ඩුයි කියලා හරියට දැන් ගඩොල් බාගිනොත් මොන හරි කිව්වට පස්සේ එච්චරටම මා තරුණ ළමයි හැදෙන්නේ
කාගේද වැරද්ද? බඩදරුවම් වල පොලිසියට ඇවිල්ලා නැද්ද මිනිහා ගහනවා කියලා? ඕන තරම් ඇවිල්ලා. අම්මලා කොච්චර පොලිසියට එල්ලනවද තලුම් පාරවල් මොනේ තියාගෙන? රට පහකාරක් කටගොන්න බී ගන්නවා. පොඩි කාලේ ඉඳන් ගෙවල් වල ඇහෙන කුණහරප. පොඩි කාලේ ඉඳන් ඇනුම් බැන. ඉතින් යහපත් දරුවෝ හැදෙන්නේ. ඒ හින්දා මිනිස්සුන්ගේ තියෙන බ්ලේච් ගති නැති කරන්න ඕන. ඒකට පුළුවන් ධර්මයේ පුළුවන්. මම පොයකට එක දවසක් කොන මිනිස්සෙක් පන්සලට ගියා. පොයකට එක මිනිස්සෙක් කියනවා. පොය 12ක් යනකොට 12 දෙනෙක්. අවුරුදු 5ක් ඕක කරනකොට අය මුළු ගමම අර විදිහට 33 පැය බීගෙන නටන්නේ නැහැ. ගමකට ඉන්නේ 7-8 දෙනෙක් නෙමෙයි ඉන්නේ නැගිටින ගමන් වෙවුලන්. එහෙම ගෙනාවම හරියට. ඒ හින්දා මේවා ඉතින් අර නීති රීති වලින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. නමුත් ඒවා කරන්න පුළුවන් එහෙම වෙනවා. අර ෆෝන් වලට වීඩියෝ ගේම් වලට බැබ්බැහි වෙච්ච ළමයි දැන් ෆෝන් එකක් දිහා බලන්නේ නැතුව ඉන්නේ. හදන්න පුළුවන් හදලා තියෙනවා ඒකයි මේ කියන්නේ. මතක තියාගන්න එක බණකට රටක් හදන්න පුළුවන්. එක බණකට ආකල්ප වෙනස් කරන්න පුළුවන්. එක නෝනා කෙනෙක් ඔය මම මෙයාලා කියන්නේ කිව්වා විතරයි කියන්නේ. අවුරුදු 25ක් නිදිපු තිබුණා. ඇයි? රැට් නින්ද මහත්ය හමුදාවේ උසස්ථාන තුරක් තරණ මොකක් හරි ප්‍රෙෂර් එකක් පීඩනයක් ප්‍රශ්නයක් දරුවෝ රටේ ඉන්නේ. ඉතින් දැන් සතියක් විතරලු නිදිපු තිබුණ නැතුව හොඳට නින්ද යනවා. ඇයි? මට කිව්වා හාමුදුරුවන්ගේ අම්මට තාත්තට බුදු බවත් දෙන්න ඔය කියපු බණක් ඇහුවා කියලා. දැන් කිසිම කෙනෙක් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ.